කොහොමද ඉතින් ඔයාලට මං අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. කොහිලාල පාවිච්චි කරලා හදන්න පුළුවන් රසම රස කෑමක් මේක. ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. ඉතින් මං දැන් හදන්නේ අපේ වත්තේ තියෙන කොහිල වලෙන් කොහිල අලයක් ගලව ගන්න. අපේ වත්තේ ගොඩාක් කොහිල තියෙනවා. ඉතින් මං හිතුවා මං කොහිල අලයක් ගලව ගන්න වීඩියෝ එකත් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. මේ තියෙන කොහිල දාළු ඔයාලා දන්නවනේ. ඉතින් මේවා වෑංජන හදලා කන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වෑංජනයක් හදනවා නම් ඒකට දාලා ඉතින් හදලා කන්න පුළුවන්. ඒක නිසා මම මේ කොහිල දාලත් කඩාගත්තා. දැන් ඉතින් මං කොහිල අලයක් ගලව ගන්නයි හදන්නේ. කොහිලාල කොහිල දාළු කියන්නේ කොච්චර පෝෂ්‍යදායී කෑමක්ද කියලා ඔයාලට මං අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඔයාලා ඒක දන්නවා. ඉතින් මේ මං හදන රෙසිපි එකට චූටි අල කෑල්ලක් ඇති. මං ඒ නිසා පොඩි අල කෑල්ලක් තමයි ගලව ගන්නෙ. ඔයාලත් ගලවනකොට පරිස්සමෙන් ගලව ගන්න. මොකද මේ වගේ කටු තියෙනවා. ඒව ඇනෙන්න පුළුවන්. ඉතින් මට මේ වගේ චූටි අලයක් ඇති. මං ඉතින් මේක තමයි ගලව ගත්තේ. ගොඩක් අමාරුවෙන් ගලව ගත්තේ. මොකද කටු ඇනුණා මගේ අතේ. ඉතින් දැන් මේක පැත්තකින් තියලා මන්ට හිතුණා තව කොහෙල දළු දෙක තුනක් කඩා ගන්න. මොකද එක දැල්ලයිනේ තියෙන්නේ. ඉතින් ඒක මදිනේ අපිට වෑංජනයකට දාන්න උනත්. ඒක නිසා මම තව කොහිල දළු දෙක තුනක් කඩා ගන්නවා මේ විදිහට. කොහිල අල කොහිල දළු කියන්නේ පෝෂණීය අතින් ගොඩක් ඉහළ කෑමක්. ගොඩක් චූටි බබාලා කොහිල අල කොහිල දළු වගේ කෑම කන්න අකමැති. ඒක නිසා තමයි මං හිතුවේ ඔයාලට කොහිල අල දාලා මේ විදිහට වෙනස්ම රෙසිපි එකක් හදලා දෙන්න ඕනි කියලා. ඉතින් මං දැන් කඩාගත්ත කොහිල දළු ටිකක් ඕන්න මෙතනත් එක දල්ලක් තිබුණා මං ඒකත් කඩාගත්තා. දැන් මට ඇති. දැන් මම අර පැත්තකින් තියාගත්ත කොහිල අලේ කොහිල දැල්ලයි මේ දළු ටිකයි අරගෙන ගිහිල්ලා මේ ටික දැන් අපි හොඳට සෝද ගන්න ඕනේ. මොකද වැලි තියෙනවා මගේ අතෙත් වැලි තිබුණා කොහිල අලේ ගලව ගත්ත නිසා දළු වලත් වැලි ගෑවුණා. ඉතින් මේ ටික අපි දැන් හොඳට සෝද ගමු. මේ විදිහට ඔයාලා හොඳට සෝද ගන්න මේක. මොකද පස් තියෙනවා අපේ කොහිල අලේ. පස් ටික යනකම්ම සෝද ගන්න පරිස්සමෙන් කරන්න. මොකද කොහිල අලේ තියෙන කටු වාගේ අතේ ඇනෙන්න පුළුවන්. සෝදලා අරගෙන මේ ටික අපි හොඳට සුද්ධ කර ගන්න ඕනේ. මුලින්ම කට්ට අයින් කරගෙන ඊට පස්සේ පොත්ත අර ගන්න ඕනේ. මම ඒක නම් ඔයාලට වීඩියෝ කරේ නැහැ. ඔයාලා සුද්ධ කරගන්න මේ විදිහට. මම දළු ටිකත් මේ විදිහට සෝද ගන්නවා. අපි හදන වෑංජනයකට දාලා උනත් කන්න පුළුවන්. මොකද කොහිල දළු එකේ පස් තියෙනවා. මේ තමයි මම මේ විදිහට සුද්ධ කරගත්ත අපේ අල කෑල්ල. චූටි අල කෑල්ලක් තමයි. ඉතින් මම කෑම පොඩි ප්‍රමාණයක් තමයි හදන්නේ. ඒ නිසා මට මේක ඇති. මම මේක මුලින්ම මේ විදිහට ගා ගන්නවා. ගාගෙන චූටි චූටි කෑලි වලට පේස්ට් එකක් විදිහට හදාගන්න තමයි මම මේ විදිහට ගා ගන්නේ. ඔයාලත් ඒ විදිහටම කොහිල අලේ ගා ගන්න. තන්තු තියෙන නිසා කොහිලවල මේක ගා ගන්න ටිකක් අපහසු වෙයි. ඒ වුණාට මේක ගාගෙනම ඔයාලා ගන්න. නැත්නම් ඔයාලා මේක තලලා වුණත් අරගන්න. බ්ලෙන්ඩ් කරලා නම් ගන්න අපහසුයි. මෙන්න මේ වගේ පේස්ට් එකක් එනකන් ගාලා අරගන්න. අරගෙන මම මේකට එකතු කරගන්නවා හාල් පිටි වලින් ග්‍රෑම් 100ක්. එකටම හීනියට කපාගත්ත ලුණු ගෙඩියකින් භාගයක් අරගන්නවා. ඊට පස්සේ අම්මිරිස් කරලක් මේ විදිහට චූටිට කපලා අරගන්න. කරපිංච ටිකුත් මේ විදිහට හීනියට කපලා එකත් එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ගම්බිරිස් වලින් තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැඳි භාගයක්, කහ කුඩු වලින් තේ හැඳි භාගයකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු වලින් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම වතුර ටිකක් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. හැන්දකින් කලවම් කරගත්තේ මම නම් ඔයාලට කැමති නම් අතින් උනත් කලවම් කරන්න පුළුවන්. මට වතුර මදි වගේ කියලා හිතුන හින්දා මම තව ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට කලවම් කරන්න මේ ටික. මම මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. මම වතුර සාමාන්‍යයෙන් මිලිලිටර 100ක් වගේ එකතු කරගත්තා. මේ විදිහට රොටියක් හදන්න පුළුවන් ප්‍රමාණය වෙනකම්ම මේක ගුලි කරගන්න ඔයාලා. ඊට පස්සේ මේකේ හොඳට තෙල් ටිකක් තවර ගන්න. නැත්නම් මේක අපේ අතේ ඇලෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කෙසෙල් කොලයක් අරගෙන මේ විදිහට ඒක රොටියක් විදිහට තුනී කරගන්න. ගොඩාක් හීනි වෙනකන් තුනී කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණ වෙනකන් තුනී කරගන්න. දැන් මේක මම ස්ටීම් කරගන්න හදන්නේ. ඔයාලට කැමති විදිහට මේක ස්ටීම් කරගන්න පුළුවන්. මම නම් රයිස් කුකර් එකේ තමයි ස්ටීම් කරගත්තේ. දැන් මේක අපි ස්ටීමරේ කුඩින් තියලා
විනාඩි 15ක් විතර වගේ ස්ටීම් කරගමු. ඔන්න දැන් ඉතින් මේ විනාඩි 15කට පස්සේ අපේ මිශ්‍රණය දැන් හොඳටම තැම්බිලා තියෙන්නේ. දැන් මේක අපි එළියට අරගෙන කෑලි වලට කපා ගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක් නිවෙනකන් ඉන්න. ඊට පස්සේ මම පිහියක් අරගෙන මේ විදිහට කෑලි වලට කපා ගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයේ කෑලි වලට මේක කපා ගන්න පුළුවන්. ඇත්තටම මේක මේ වෙලාවෙදි උනත් කන්න පුළුවන්. ඒ තරම්ම රසයි මේක. ඉතින් මම මේ විදිහට කෑලි වලට කපා ගන්නවා. ඇත්තටම මේක කොහිල කියලා කියන්නම් බෑ. ඒ තරම්ම රසයි මේක. ඔයාලා අනිවාර්යෙන් හදලා බලන්න. ඉතින් මම මේ විදිහට කොටු හැඩයේ ප්‍රමාණයට තමයි මේක කපා ගන්නෙ. ඔයාලා කැමති විදිහකට කැමති ප්‍රමාණයකට කපලා අරගන්න මේක. දැන් මම මේක ගැඹුරු තෙලේ බැද ගන්න හදන්නේ. මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාලා මේ විදිහට කෑලි එකින් එක එකතු කරගන්නවා. එකතු කරගෙන අපි මත ගින්දරේ විනාඩි 5ක් විතර දෙපැත්ත දාගෙන බැද ගන්න ඕනේ මේක. මේ විදිහට හිමීට ඔයාලා බැද ගන්න. මේක බැදීගෙන එනකොට අපේ හැන්දට දැනෙනවා මේක හොඳට බැදිලා තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ පාට වෙනස් වීගෙන එනකොට අපිට තේරෙනවා මේක දැන් බැදිලා තියෙන්නේ කියලා. ඒ වෙලාවට ඔයාලා මේක ලිපෙන් අයින් කරගන්න. ඔන්න ඉතින් දැන් අපේ රසම රස කෑමක ලෑස්ති. මේක ඉතින් කන්නයි තියෙන්නේ ඔයාලට. බත් එක්ක උනත් නිකන් උනත් ඔයාලට කන්න පුළුවන් මේක. බයිට් එකක් වගේ ඇත්තටම රසයි මේක. චූටි බබෙක්ට ඔයාලා හදලා දීලා බලන්නකෝ. එයාලා ආසාවෙන් කයි මේක. කොහිල කන්න අකමැතිනේ චූටි බබාලා. ඒක නිසා ඔයාලා මේක අනිවාර්යයෙන්ම එයාලට හදලා දෙන්න. හරිම රසයි. ඇත්තටම කොහිල කියලා කියන්නම් බෑ. ඉතින් මේක හදලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව ආයෙත් ඉක්මනටම හම්බෙන්නම් මම. ඉතින් ඔයාලට සුබ දවසක්.